Welcome to a world beyond words. මායාතිරයේ කතාව. එකමත් එක කාලෙක ඊතන් කියලා පුංචි චිත්‍ර අදින්න හරිම දක්ෂ ළමයෙක් ජීවත් වෙලා. මෙන්න මේ ළමයා ගොඩාක් ආසයි රෑට චිත්‍ර අදින්න. ඒකට හේතුව තමයි රෑට හරිම සංසුන් හැඟීමක් තියනවානේ. ඒක නිසා. ඉතින් දවසක් මෙයා මේ විදියට චිත්‍ර ඇඳ ඉඳලා නිදාගන්න යනවා. ඉතින් මෙයා නිදාගන්න ගියාට පස්සේ එකපාරටම අමුතු එළියක් එක්කන් අමුතුම විදිහේ ජනේලයක් එයාගේ බිත්තියෙන් මතුවෙනවා. ඉතින් මෙයාට මේක විශ්වාස කරන්නත් අමාරුයි. ඉතින් මෙයා මේ ජනේලෙ දිහා පුදුම වෙලා වගේ බලන් ඉන්නවා. ඉතින් මෙයා මේ ජනේලෙ දිහා බලාගෙන ඉද්දි එකපාරටම එහා පැත්තෙන් හරිම අමුතු දෙයක් මෙයාට පේනවා. ඒක තමයි මෙයා වගේම තවත් මෙයාගේ වයසම වගේ චූටි ගෑනු ළමෙක් චිත්‍ර ඇඳ ඉන්නවා. ඉතින් මේ ගෑනු ළමයාත් ඊතන්ව දකිනවා. එයාත් හරිම පුදුමයට පත් වෙනවා. කොහොමද එයාට මේ විදිහට ඊතන්ව පේන්නේ කියලා. ඉතින් මේ ගෑනු ළමයාගේ නම වුණේ මීරා. ඉතින් මේ මීරා කියන ගෑනු ළමයාත් ඊතන් වගේම තමයි ගොඩාක් ආසයි චිත්‍ර අදින්න. ඉතින් මේ දෙන්න එකතු වෙලා චිත්‍ර අදින්න පටන් ගත්තා. මේ දෙන්න තමන් අතරේ තරග තියාගත්තා. ලස්සනම චිත්‍ර තේරුවා. ඔය වගේ මෙයාලා කාලෙත් එක්කන් හොඳම යාළුවෝ බවට පත් වුණා. ඒ වුණත් කාලෙකට පස්සේ මීරාට එයාගේ ගෙදරින් පිටත් වෙන්න සිද්ධ වුණා. මොකද මෙයාගේ ගෙදර ගොඩක් පරණයි. ඒක නිසා මේ ගෙදර කඩන්න එයාගේ ආච්චි තීරණය කරලා තිබුණා. ඉතින් මීරාට හරිම දුකයි. මෙයාට මේක දරා ගන්නත් බැරි තරම් එයා තමන්ගේ චිත්‍ර ටික දිහා බලාගෙන ඇඬුවා. ඉතින් ඊළඟ දවසේ මෙයා ඊතන්ට මේ ගැන විස්තරේ කිව්වා. ඒ වගේම ඊතන්ටත් හරිම දුකයි. ඉතින් එයාගේ හොඳම යාළුවා නැති වෙන නිසා මොනවා වුණත් ඉතින් දුකින් වුණත් මේ දෙන්නට සමුගන්නම සිද්ධ වුණා. ඉතින් මේ දෙන්න කවදා හරි දවසක හම්බෙන බලාපොරොත්තුව හිතේ තියාගෙන සමුගත්තා. ඉතින් මේ පුංචි ඊතන් පස්සේ කාලෙකදී ගොඩාක් ලොකු හොඳ චිත්‍ර ශිල්පියෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයා විශ්වාස කරනවා එදා මීරව හම්බුන එක එයාගේ අද මේ තියෙන සාර්ථකත්වයට හේතුවක් වුණා කියලා. ඉතින් එයා Tamanගේ ප්‍රසිද්ධම චිත්‍ර දිහා බලාගෙන කියනවා මෙන්න මේ චිත්‍ර ඉන්නා වගේම ගෑනු ළමයෙක් මගේ ජීවිතේත් හිටියා. ඉතින් ඒ යාළුවා නැත්නම් අද මම කියලා කෙනෙක් මෙතන නැහැ කියලා. ඉතින් අර පුංචි කාලේ සමුගත්තයින් පස්සේ මීරව කවදාවත් ඊතන්ට හම්බෙලා තිබුණේ නැහැ. ඒ වුණත් එයාගේ ජීවිතේම වෙනස් වෙන්න ඒ මායාව හේතුවක් වුණා. ඉතින් මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි සමහර වෙලාවවලදී අපේ ජීවිතේත් හොඳම යාළුකම් නැති වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ යාළුකම් වලින් නැති වෙන මතක වලින් අපේ ජීවිතේ තිබුණටත් වඩා ලස්සනට බැබලෙන්න ගන්නවා. ඉතින් විශ්වාස කරන්න. අහිමි වීම වලින් අපිට හම්බ වෙන්නේ නරක ප්‍රතිඵලම නෙමෙයි. ඒක නිසා හැමදේම දිහා ධනාත්මකව බලන්න.